ඔබට මතක ඇති පසුගිය සති කිහිපයකට පෙර මම මගේ YouTube නාලිකාව හරහා ඔබට ගෙනාවා ප්ලාන්ටේෂන් කම්පැනි එකේ ඇත්ත කතාව කියන මාතෘකාවක් එක්ක ග්‍රීන් ලයින් ප්ලාන්ටේෂන් කතා වස්තුව නැත්නම් කතාව පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක්. ඒ සවිස්තරාත්මක විස්තරයේදී මම ඔවුන්ගෙන් පැන නැගුවා ඔබ කියන විදිහටම ඇත්තටම ඔබ කියන විදිහට ඔබට ඔබගේ සේවකයන්ට සලකන්න පුළුවන්ද? ඔවුන්ට ඔය කියන විදිහේ වැටුපක් ලැබෙනවද? නැත්නම් අර හතු පිපෙන ගනේ තවත් එක් ආයතනයක්ද ඔබේ ආයතනය කියලා. ඒකට මට පිළිතුරක් හැකි ඉක්මනින් ඕන ලබා දුන්නා. ඒ තමයි මම හිතන්නේ මේ අද අපේ කතාවට ගෙන ආපු කතානායිකාව ආයිබෝවන්. ආයිබෝවන්. ඔයාගේ නම කියන්න බලන්න. මගේ නම මදුමාලි කුමාරතුංග. මදුමාලි කුමාරතුංග තමයි අද අපිත් එක්ක කතාවට එකතු වෙන්නේ. ඉතින් මදුමාලි, ඔයා ග්‍රීන් ලයින් ප්ලාන්ටේෂන් ආයතනයත් එක්ක අත්වල බඳගෙන දැන්ට අවුරුදු කීයක් වෙනවද? ඇත්තටම අවුරුදු ගාණක් නැහැ. තාම හරියටම මාසයයි. මාසයයි. ඒතර මාසයක් වගේ ඊටම කෙටි කාලයක් තුළ තමයි ඔබගේ ගෙනුමට මේ වගේ මුදලක් බැර වෙන්නේ. මේ ඔබේ ජීවිතේ පළවෙනි වැටුපද මේ වගේ විශාල මුදලක් ගත්ත? ඇත්තටම කියනවා නම් ඔව්. මේ වගේ වැටුපක් ගත්ත පළවෙනි ජොබ්. අයියෝට මේ ආයතනය නැත්නම් ඔයාගේ ආයතනයේ ප්‍රධානියා දනෝජ් අයියෝට මේ වගේ වැටුපක් දෙන්නේ? මොකක්ද තියෙන හේතුව? මේක නිකන් මේ අපිට පෙන්වන්න දීපු වැටුපක් වගේද නැත්නම් සමාජගත කරන්න දීපු වැටුපක්? ඇත්තටම ඔයාගේ හැකියාව මත පාර දීපු වැටුපක්ද මේක? නෑ ඇත්තටම මගේ හැකියාව මත දීපු වැටුපක්. මොකක්ද ඔයාගේ හැකියාව? ඒ කියන්නේ මිනිසුන්ට කතා කරන්න පුළුවන් විදිහේ මිනිසුන්ට තමන් විශ්වාස කරන්න පුළුවන් විදිහේ ගිහිල්ලා ඔයා සේවය ඉල්ලුමට සැපයුම දීලා ඒකේ කොටසක් ඔයා ගත්තා. ඔය කියන්නේ ඒකයි. ඔව්. මට එනකොට ආරංචි වුණා මේක විතරක් නෙමෙයි ගත්ත බයික් එකකුත් මේ ළඟද කියලා. ගත්තද දුන්නද? දුන්නා. කවුද දෙන්නේ ඔයාට ඒ බයික් එකේ? දෙන්න කියන්නේ අපේ සභාපතිතුමා අපේ කම්පැනියේ තමයි මට ඒක ලැබුණේ. කියන්නේ හරියටම මාසයක් ඇතුළත මගේ ටාගට් එක ඇචීව් කරන නිසා තමයි මට ඒ වගේ ජයග්‍රහණයක් ලැබුණේ. ඇත්තටම කෝ සභාපතිතුමා කිව්වද ගොඩකෙවලට අපි අලුතෙන් ආවා. මට ගොඩකෙවල ළමයි ටිකක් බදවා ගන්න ඕනේ. මම ඔයාලට මේ වගේ ගාණක් දෙනවා. ඔයා මේ වගේ නාලිකාවකින් මම ගෙන්නනවා. ඒ කෙනෙක් එක්කලට මේ වගේ උත්තර දෙන්න කියලා. නෑ ඇත්තටම එහෙම කිසිම බලපෑමක් කරේ නෑ කිසිම කෙනෙක්. ඇත්තම කියනවා නම් මේක තමන්ගේ උත්සාහයෙන් යන්න ඕන. ඒ කියන්නේ කාගේවත් බලකිරීමක් නැතුව තමන්ගේ උත්සාහයෙන් යන්න පුළුවන් ජොබ් එකක් කියලා මම හිතනවා. ඔයාලා ග්‍රීන් ලයින් ගැන කවුද කියන්නේ? ඇත්තටම මට ග්‍රීන් ලයින් ප්ලාන්ටේෂන් ආයතනය ගැන කිව්වේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි මට ජොබ් එකට එන්න කියලා කතා කළේ. එතනින් පස්සේ තමයි මම මේ ජොබ් එකට ජොයින් වුනේ. ආදරණීය තරුණ ප්‍රජාවටත් මම හිතන්නේ රැකියාව විරහිත තරුණයන් පිරිසක් ඉන්නවා. ඔවුන්ටත් ආසාවක් කැමැත්තක් ඇති මේ වගේ වැටුපක් මීට ආසන්න නැත්නම් ලක්ෂයක වගේ වැටුපක් ඔවුන්ට ලබා ගන්න. ඒ වගේ ඉන්න තරුණයන්ට අනුමත කරන්න පුළුවන් ආයතනයක්ද ග්‍රීන් ලයින් කියන්නේ? ඔව් ඇත්තටම ඔව්. ඒ කියන්නේ Tamanට හොඳ සැලරි එකක් ගන්න පුළුවන් නම් මේක තමයි හොඳම ජොබ් එක කියලා. ඔය රස්සාව හොඳ විවාහකයටද අවිවාහකයටද? දෙගොල්ලන්ටම කරන්න පුළුවන්. ඔයා? මම විවාහකයි. මහත්ය බැන්නේ නේ? නෑ. එයා කිසිම බලපෑමක් කරේ නැහැ. යන්න ජොබ් එකට ගිහින් බලන්න කියලා තමයි මට කිව්වේ. ඔයා අනාගත පරපුරට නැත්නම් අනාගතේ රැකියාව බලා ඉන්න අයට මොකද කියන්නේ? ඇත්තටම මම කියන්නේ ග්‍රීන් ලයින් ප්ලාන්ටේෂන් ආයතනය කියන්නේ හොඳ රැකියාවක් කරන්න පුළුවන් ස්ථානයක්. ඉතින් හැමෝටම කියන්නේ ග්‍රීන් ලයින් ප්ලාන්ටේෂන් ආයතනයත් එක්ක එකතු කරලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න. මේ කතාව ඇත්තද? ඔව්. 100ට 100ක්. 100ක්ම. ඔයත් එක්ක කතා කරනකොට එදා මට අමුතු උත්තරයක් දුන්නා. හසරින්ද ඔයා හිතන හැටි නා වැරදි වෙන්නේ නැති කිව්වා. ඔයා කියන ඔයා තේරුම් ගත්ත ඉතින් වැරදි වෙන්නේ නැති කිව්වා. ඔයාලගේ ආයතනයේ චරිතයක් එක්ක ඔයා ළඟ තියානම කතා කරන්නයි මගේ මේ සූදානම. ආයිබෝවන්. ආයිබෝන් විශ්වාසකින්ද? ඉතින් ඔයාට මං හිතන්නේ දැන් අපි එදා කතා ඔයා මට දැන් කියන්නේ විශ්වාස කරන්න කියලාද කියන්නේ දැන් මට. දැන් විශ්වාස වෙන්නේ නැති කියලා මං හිතනවා එදා කතා. යම් තාක් දුරට මං හිතන්නේ යම් තාක් දුරට කියන්නේ මං ඔයත් එක්ක එදා කතා කරා. අදන්නේ වැඩසටහන අනුතරත් මම ඔයත් එක්ක කතා කරා. මං එන ඔයාගේ සේවකයොත් එක්ක කතා කරන්න. අපි ඒක සමාජගත කරන්න ඕනේ කියලා. ඒකට හැකි ඉක්මනින්ම පිළිතුරක් දුන්නා. අනිවාර්යයෙන්. මිස් හසරින්ද ඔයා ඇහුවා ඔයාට මේ ෂුවර්ද මේව ලැබුණද කියලා ඇහුවා. ඉතින් ඔයාට පහුගිය දවස්වල අපි තිබ්බ වොට් සෙරමනි එකේ වීඩියෝස් ටික ගත්තා මීට වඩා ප්‍රූව් කරගන්න පුළුවන්. ඉතින් ඔයා ඊට කලින් අපිට කතා කරලා තිබුණේ නැත්නම් අපි ඔයාට ඒකටත් එන්න කියලාම ඔයිට වඩා අපි ඔයාට හොඳට මේක ගැන විශ්වාසය ඇති කරනවා. ඉතින් අමුතින් අහන්න දෙයක් නෑ අපිට මෙයාව වෙනම සල්ලි දීලා මෙතෙන්ට ගෙනල්ලා ඉවරලා තියලා එහෙම ඉන්ටර්විව් එකක් කරන්න අවශ්‍ය නෑ. ඉතින් ඕන කෙනෙක්ට ඇවිල්ලා හම්බෙලා කතා කරන්න පුළුවන් ගොඩකවල ශාඛාවේදී මදුමාලි කීයක් පඩිය ගත්තද? එයාට ඉලෙක්ට්‍රික් ස්කූටර් රථයක් හම්බුණාද ආයතනයේ හරහා?
කියන එක ඇයි ඔයාලා ඒ වගේ දෙන්න ඔය තරම් අල්ලසක්ද නෑ අල්ලසක් නෙමෙයි. කියන්නේ අපේ ගාවට එන ස්ටාෆ්ට මම එදා කිව්වා ඩෙවලොප් කරනවා කියලා කිව්වාට මතකද දන්නේ? මතකයි එදා කතාවේ. අපි අන්නේ තැන තමයි හදන්නේ. කියන්නේ මෙයාලා අපි මුලින්ම බඳවා ගන්න අර කිව්වා වගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රැකියාවක් නැතුව ගෙදරට වෙලා ඉන්න කෙනෙක්ට අපි රැකියාවක් දීලා එයාව ඩෙවලොප් කරාම මොන තැනට යනවද කියලා තමයි මේ හොඳම එක්සැම්පල් එකක් මෙතන ඉන්නේ. මදුමාල්ලයි ගෙදරින් එහෙම ප්‍රශ්නයක් වුණ නැද්ද මේ විදියට ඇවිල්ලා මේ ළමෙක් මෙහෙම දැන් ඔයාලත් එක්ක යනවා ඔයාලා කවුද එහෙම ඇවිල්ලා හම්බුන්නේ පාර්ශව වලින් එහෙම හම්බුණා. ඒ කියන්නේ අපි කොහොමත් අපි කෙනෙක් අපි නව බඳවා ගැනීමක් ගත්තට පස්සේ අපි මුලින්ම ඒ ගන්න කෙනා එක්ක විතරක් නෙමෙයි ගනුදෙනුව කරන්නේ. ඉතින් ගෙදර විශේෂයෙන්ම ගෙදර අපි හෝම් සිට් එකක් අනිවාර්යයෙන්ම ගන්න කෙනාගේ යනවා. ඉතින් ඒ ගිහිල්ලා යාලත් එක්ක කතා කරලා මේ ජොබ් එක ගැන පැහැදිලි කරලා ඒ වගේ අපි අර වෙන කම්පැනි වල වගේ ඉන්ටර්විව් එක කරා එයා ඇතුළට ගත්ත එළියට අයින් කරලා දාන කම්පැනියක් නෙමෙයි. එදා මං කිව්වා වගේම අපි අපේ ගාවට එන මානව සම්පත උපරිම රැක ගන්න තමයි වැඩ කරන්නේ. මට ආරංචියක් ලැබුණා මං ඇත්තටම ඔයාලා ගැන හොයනවා කියලා දන්නවා. මට ආරංචියක් ලැබුණා විදේශ සංචාර ලබාගත්තු කණ්ඩායමකුත් ඔයාලත් එක්ක ඉන්නවා කියලා. අනිවාර්යයෙන්. මේ වගේම මීට කලින් සම්බන්ධ වෙච්ච අය. ඉතින් එයාලට අපි අචීව්මන්ට් දුන්නේ. ඉතින් එයාලා අචීව් කරා. ඉතින් ඒ සඳහා අපි එයාලට දෙන්න ඕන දේවල් ආයතන හරහා දීලා තියෙනවා. ඇත්තටම ටාගට් එක පීඩනයක් නෙමෙයි වෙන්නේ අලුත් පරම්පරාවට. නෑ මං හිතන්නේ නෑ. මොකද ටාගට් එක පීඩනයක් කියලා ගන්නව නම් ඒ කට්ටිය ජොබ් එකක් කරන්නේ නෑ. ටාගට් එක පීඩනයක් නැතුව විනෝදෙන් වැඩේ කරනවා නම් එයා ඔටෝම එයාගේ අචීව්මන්ට් එකට ගිහිල්ලා මදුමාලි ගෙදර ප්‍රශ්නයි ආයතනයේ ප්‍රශ්නයි කොහොමද සම්බර කරන්න පුළුවන් සම්බර කරන්න මේක කියන විදිහට ටාගට් එකක් දීලා ඒක ඇචීව් කරගන්න බලයින් ආයතනයක් කරන්න පුළුවන්ද ඒක? ටාගට් එක විශ්වාසින්ද ටාගට් එක දුන්න කියලා අපි මෙයාලට පීඩනයක් දෙන්නේ නැහැ. ඇත්තටම අපේ පැත්තෙන් දෙන්න ඕන සපෝට් එක වට මෙයාගෙන් අහන්න පුළුවන් මෙතන. ඉතින් මේ මදුමාලි කියන්නේ මේ ආයතනය තුර එක් චරිතයක් විතරයි. ඉතින් මේ වගේ අරවා කතා කරා වගේ විදේශ සංචාර ගත්ත අය මේ වගේ ඉලෙක්ට්‍රික් ස්කූටර් වල දිනාගත්ත තවත් අය ඉන්නවා. ඉතින් ඔබට ළඟ සහ ළඟම ශාඛාවේ ඉන්න කෙනා තමයි මම මේ ඔබට මුණ ගැස්සුවේ. අනිවාර්යෙන් අපිට තවත් දවසක සිදු වෙනවා හැබැයි වා මානව සම්පත් වලින් පොඩි වැඩ කෑල්ලක් දාලා පෙන්නුවා. හැබැයි මට එන්න ඕනි ඔයාලගේ තවානකට. අනිවාර්යෙන් කිසිම ගැටලුවක් නැහැ. ඔයාට වා අධික කාර්යබහුල පුද්ගලෙක්. මදුමාලි ලක්ෂ 6 ගත තවානට මාව එක්ක යන්න පුළුවන්ද? ගන්න හේතු වෙච්ච දේ. අනිවාර්යෙන්. මදුමාලිත් කිසිම එක්ක ගැටලුවක් නැහැ එක්ක යන්න පුළුවන්. මදුමාලිත් එක්කම මදුමාලිගේ කස්ටමර්ත් එක්කම කස්ටමර් කැමති වේද? කස්ටමර් කැමතියි. කිසිම ගැටලුවක් නැහැ. ෂුවර්. ෂුවර්. අපි ආයෙ දවසක හම්බෙමු. අනිවාර්යෙන්. මේ වගේම ලස්සන සංවාදයක් එක්ක. එහෙනම් ආදරණීය හිතවතුනි මම කොහොමත් මේ YouTube නාලිකාව හරහා මට තියෙනවා මේක අනිවාර්යයෙන්ම සමාජගත කරන්න. Green Line Plantation. Green Line Plantation එක තවත් දවසක හමු වීමේ බලාපොරොත්තු ඇතුව මදුමාලි සහ ඔබගේ නායකයා ශක්තිය ඔබ දෙපළට ජයග්‍රාහී අනාගතය ප්‍රාර්ථනා කරමින් අද දවසට මේ සාකච්ඡාව හමාර කරනවා. බොහොම ස්තුතියි.